ඒක තමයි මුල් වෙන හේතුව. ඒකම තමයි මට මෙහිම ආරම්භයක් වැඩසට මේ විශේෂාංගයට ගන්නත් හිතෙන්නේ. සමහර විට අපි හිතන්නවත් නැති පැතිවලට අපිව අරගෙන යන සමහර සිදුවීම් අපේ ජීවිතවලට හේතුවක් වෙනවා. අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ මැටි භාණ්ඩ නිර්මාණය, අත්කම් නිර්මාණය ගැන. හැබැයි අද දවසේ අපි කතා බහට ආරාධනා කරේ ඒ වෙනුවෙන් නයෝමි අබේවික්‍රමට ආයුබෝවන්. සුබ උදෑසනක් නයෝමි. දැන් නයෝමි අපි දැන් හඳුනාගන්නේ අත්කම් නිර්මාණ ශිල්පිනියක්, මේ මැටි භාණ්ඩ නිර්මාණය කරන ශිල්පිනියක් විදිහට. හැබැයි ඇගේ කතාව මේ දක්වා වෙනස් වෙන්න ඊට පිටිපස්ස වෙනස් කතාවක් තියෙනවා. අපි පොඩක් අතීතයට යමු. ඔබ මේ කර්මාන්තය කරන්න මේ ශාස්ත්‍රයට පිවිසෙන්න හේතු වූ කාරණා තියෙනවා. මොකද ඔබ වෘත්තියක් විදිහට වෙනත් වෘත්තියක තමයි කාලයක් නියැලෙන්නේ. අපි පොඩ්ඩක් ඔබේ විස්තර ගැන කතා කරලා අපි ඔබ කවුද කියලා මුලින්ම හඳුනාගෙන ඉමු. මම නයෝමි අබේවික්‍රම. මම ඇත්තටම කලින් පෞද්ගලික රෝහලක සේවය කරේ. මට 2011 දී සිදුවෙන හදිසි අනතුරක් එක්ක මට රැකියාව කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මම අවුරුදු 2-3ක කාලයක් ගෙදර නිකන් රැඳෙනවා. ඒ කාලේ අතරතුර මම අත්කම් නිර්මාණ වලට යොමු වෙනවා. කොහොමද දැන් අත්කම් දැන් හරි ඔබ ඒ නිවසේ රැඳෙන කාලය ඇතුළත ඒ පැත්තට යොමු වෙන දැන් විවිධ දේවල් හිතෙන්න පුළුවන් නිවසේ ඉන්නකොට ඒ කාලය ගෙවා දමන්න ඒ දැනෙන පාළුව තනිකම මගහරවා ගන්න අපිට වෙනත් විෂයන් වලටත් යන්න පුළුවන්. හැබැයි මේ අත්කම් පැත්තට එන්නේ කියන්නේ කලින් ඉඳන්ම හිතේ එහෙම ඒ දේවල් වලට නිර්මාණාත්මක දේවල් වලට කැමැත්තක් තිබුණාද එහෙම නැද්ද? ඔව් ඇත්තටම මට මොකක් හරි දැක්කහම හදාගන්න මාලයක් කරලා ලක්ුණක් දැක්කහම ඒක ඒ විදිහට හදාගන්න පුළුවන්කම තිබ්බා ඉස්සරින්දම. ඉතින් ගෙදර කම්මැලිකම ඉන්නකොට මම එක එක අත් හදා බැලීම් කරා මං ගාව තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන. හැබැයි පබළු වලින් නූල් වලින් කෝඩ් නූල් වලින් වගේ දේවල් වලින් තමයි මම මුලදීම නිර්මාණ කරේ. පස්සේ 2019 විතර තමයි මම මැටි නිර්මාණ වලට යොමු වෙන්නේ. හොඳයි අපි ඒ ගැන කතා කරමු. දැන් මැටි නිර්මාණ වලට යොමු වෙන දැන් සාමාන්‍යයෙන් මේ අත්කම් වගේ දේවල් ඔබ කියන ඔය පබළු ආශ්‍රිත යම් නිර්මාණ අපි බොහොම සුලභව දකිනවා. හැබැයි මේ මැටි ආශ්‍රිත කරන මේ නිර්මාණයන් අපි දකින්නේ නැත්ත නෙමෙයි. නමුත් හැබැයි මේක විශේෂයි. මොකද මෙහිම නිර්මාණයක් කරන්න ඔබ පෙළඹීම සහ මේ නිර්මාණය ඇතුලේ කියන්නේ වැඩිපුර නිර්මාණශීලීත්වය එකතු කරලා දෙයක් කරන්න පුළුවන් මේ මැටි භාණ්ඩ නිර්මාණය හරහා. එතකොට ඔබ මේ පැත්තට යොමු වීමත් එක්ක කොහොමද ඒ ආරම්භය ලබාගන්නේ සමහර. ඒ සඳහා අවශ්‍ය වෙන දැනුම ලබාගන්නේ ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? මම 2019 වර්ෂයේ මගේ අත්කම් නිර්මාණ වලට රජ්‍ය අනුමැතිය ගන්න අර රෙජිස්ට්‍රේෂන් එක කරන්න යනවා. ඒ යනකොට මම මහර විධාත ආයතනයට යන්නේ. එතනදී මැටි ආභරණ වැඩමුළුවක අවසාන කොටසකට මම කරනවා මම දකිනවා ඒක. ඒ දැක්කට පස්සේ මට ආස හිතෙනවා මටත් මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඒකේ විධාතා නිලධාරී කපිල පෙරේරා මහත්තයා ඇත්තටම එයාට මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. එතුමාගෙන් මම අහලා එතුමා හරහා තමයි බියගම රත්මැටි මධ්‍යස්ථානයට යොමු වෙන්නේ. දැන් කියන්නේ මේ සාමාන්‍ය අපි මේ ගෙවල් වල භාවිතා කරන මේ දේවල් වල තියෙන මැටි භාණ්ඩ වල තියෙන මැටි වර්ගය නෙමෙයි මේ නිර්මාණ වල තියෙන්නේ නේ. නැහැ ඇත්තට මේක විශේෂිත මැටි වර්ගයක්. මේකට කියන්නේ බියගම රත්මැටි කියලා. මේක ගල් වල ඉවත් කරලා ෆිල්ටර් ප්‍රෙස් කරලා ගන්න මැටි එකක්. බියගම රජයේ රත්මැටි මධ්‍යස්ථානයේ තමයි මේ මැටි වර්ගය ගන්න තියෙන්නේ. මම මූලික දැනුම ලබා ගත්තෙත් ඒ ස්ථානයේ. නිර්මාණ ගැන කතා කරපු මේ නිර්මාණ දකිනවා. මේ නිර්මාණ දකින අතරේ උතන දැන් අපි අද දවසේ ඔබ කරන නිර්මාණ වලින් කිහිපයක් තමයි මේ මැදිරිය තුල පෙන්වන්න අරගෙන අවිලා තියෙන්නේ. ඒකේ විවිධ ආකාරයේ නිර්මාණ තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් සාම්ප්‍රදායික උයන පිහන භාණ්ඩ ඇරෙන්න නිර්මාණශීල කර අපිට විසිතුරු තියන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය තමයි මම යොමු වෙලා ඉන්නේ. මම ආසයි එක එක දේවල් වෙනස් හැඩ හදලා බලන්න, වෙනස් නිර්මාණ හදලා බලන්න. ඉතින් ඒ වගේ කරපු වෙනස්කම් තමයි වෙනස් නිර්මාණ විදිහට පිළිවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මොකද මැටි භාණ්ඩකම අපි දකින්න නිවසේ එදිනදා අපි පරිහරණය කරන මැටි වලින් නිෂ්පාදනය කරන දේවල්. හැබැයි මැටි ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිර්මාණයක් තමයි ඔබ මේ නිර්මාණාත්මක විදිහට කරන්නේ. එතකොට මොකක්ද දැන් ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ මැටි. ඊට අමතරව දැන් නිර්මාණයක් මේ විදිහට අවසානය දක්වා ගේන්න තව වැඩ කොටසක් තියෙනවානේ. ඒ කොම්කක්ද ඔබේ තියෙන ඒ කොටස ගැනත් අපි කතා කරමු. මෙතන තියෙන හැම නිර්මාණයකම මැටි විතරයි තියෙන්නේ ඇත්තටම. මේ වර්ණ ගන්නවල තියෙන ඒවත් මැටි ආශ්‍රිත යොදාගෙන හදාගත්තු පාටවලේ තියෙන්නේ ඔක්සයිඩ් වර්ග කලවම් කරලා ඊට අමතරව ෆැබ්‍රික් පේන්ට් වර්ග පාවිච්චි කරලා තියෙනවා. ගුරු
කියන්නේත් පොළවෙන් ගන්න මැටි වගේම ගල් වර්ගයකින් හදාගන්න පාටක්. මම ඒකත් පාවිච්චි කරලා තියෙනවා මෙතනදී වර්ණ ගන්නවන්න. ඊට අමතරව ඔය නිර්මාණ කනේ මම මැටි වලින් කරන හැම නිර්මාණයක්ම අතින් ටූල් වලින් තමයි කරන්නේ. ඒතර මැටි විතරයි වැඩිපුරම යොදාගෙන තියෙන්නේ. අමුද්‍රව්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යම තමයි. ඔව්. හොඳයි දැන් සාමාන්‍යයෙන් දැන් මැටි භාණ්ඩ නිර්මාණය කිව්වහම අපිට එකපාරට මතක් වෙන්නේ මේ සකපෝරුව භාවිතා කරලා කරන දෙයක් නේ. හැබැයි ඔබ දැන් ඊට එහා ගිහලා අඳුන හැමදේම තාක්ෂණ දියුණුලා තිනවා, විවිධ ක්‍රම ඇවිල්ලා තියෙනවා. මොකක්ද ඔබේ ක්‍රමය මේ භාණ්ඩ නිර්මාණය කරන්න ඔබ භාවිතා කරන ක්‍රමය මොකක්ද? සකපෝරුවේද මේ දේවල් සිද්ධ වෙන්නේ නැත්තම් කොහොමද? සකපෝරුව ආශ්‍රිනුත් කරනවා. ඊට අමතරව ස්ලැබ් ක්‍රමය කියලා තියෙනවා. තහඩු ක්‍රමය කියලා. ඒ කියන්නේ අපි ඒක ෂීට් එකක් විදිහට හදාගෙන ඒකෙන් විවිධ හැඩතල හදා ගන්නවා. ඊට අමතරව පින්ච් පොට් ක්‍රමය කියලා තියෙනවා. ඒක මැටි පිටක් අරන් ඒක අපි පිරිමැදලා මේ අතින් නියපොතු වලින් ඇඟිලි වලින් තමයි ඒක හැඩ හදාගන්නේ. ඒ අතර අපි දකින්න ඔබ යම් යම් නිර්මාණ කරන අවස්ථාවන් වල ඡායාරූපත් කතා කරගෙන යන් අපි. ඊට අමතරව කොයිල් ක්‍රමය කියලා තියෙනවා. මැටි වලින් කොයිල් හදලා ඒක ගොඩනගනවා. කොයිල් වලින් එක එක හැඩ නිර්මාණය කරනවා. ඒ හැම ක්‍රමයක්ම පාවිච්චි කරනවා. ඊට අමතරව අච්චු හදා ගන්නවා අපි ප්ලාස්ටර් පැරිස් වලින්. වැඩිපුර නිෂ්පාදනය කරන්න වුණාම මේ ප්ලාස්ටර් පැරිස් වලින් හදාගන්න අච්චු මාර්ගයෙන් අපිට වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් කරගන්න පුළුවන්. දැන් විශාල නිර්මාණ කරන අපි මේ බොහොම මේ නිර්මාණ කිහිපයක් අරගෙන ඇවිල්ලා තියෙන මැදිරිය පෙන්වන්න පුළුවන්, මෙතන තියාගන්න පුළුවන් පුංචි කිහිපයක් නේ. අපි ඡායාරූප දකින්නකොට දකින්න දෙයක් තමයි විශාල නිර්මාණ මේ ආශ්‍රයෙන් ඔබ කරන මේවා ඔබ මං හිතන්නේ මේ යම්කිසි කියන්නේ මොන හරි ඉල්ලුමකට කරන දේවල්ද නැත්නම් ඔබ මේ අලවිය සඳහාම කරන දේවල්ද කොහොමද? සමහර නිෂ්පාදන නිර්මාණ කරලා තියෙන ඉල්ලුමට සමහර කට්ටිය යාළගේ අදහස් කිව්වට පස්සේ ඒ විදිහට නිර්මාණය කරනවා. නැතුව මම හිතලා හදන නිර්මාණක් තියෙනවා මේ වගේ දේවල් වලට මිනිස්සු කැමති වෙයි කියලා හිතලා කරන නිර්මාණක් තියෙනවා. මට හිතෙන දැන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මට අහන්න හිතෙන දැන් ඔබෙන් දැන් අපි දකින්නවනේ විසිතුරු භාණ්ඩ කිව්වමත් විවිධ දේවල් දැන් ඔබ අතේ තියෙන එකට හොඳම උදාහරණයක්. ඔබ සාමාන්‍යයෙන් අපි අර ශීතකරණවල අපි මේ අර කාන්දමකින් අලව ගන්නවනේ යම් දේවල්. දැන් ඒවා අපි ගොඩාක් කර දැකලා තියෙන ප්ලාස්ටික් වගේ ඒ වගේ දෙකකින් තමයි. හැබැයි ඔබ දැන් ඔය අතේ තියෙන නිර්මාණය අපිට තව ටිකකින් අපේ මැදිරියට අපි යමු වුණාට පස්සේ බලන්න හැකියාව ලැබෙයි. ඕක දැන් ඒ වගේ මේ ශීතකරණය අලවන්න පුළුවන් භාණ්ඩයක්. ඔව් මැග්නට් එකක් තියෙනවා. තව මොනවාද ඒ වගේ කරන්න පුළුවන් දේවල්? මේ ආභරණ හදනවා. මැටි වලින් ආභරණ හදනවා. මම දාන්නේ මැටි වලින් හදපු කරාමු දෙක. අද අපිට දැන් බලන්න පුළුවන් ඔබ අතේ තියෙන එක අපි පෙන්වන්න ඔය මේ ශීතකරණවල අර ලස්සනට අලවන දේවල් අපි ඔබ දැකලා තියෙන. ඇත්තටම මැටි වලින් මම නම් දැකලාම නැහැ. දැකපු අයත් ඇත්ත මේ හරි අවමයි නේද? මේක ගොඩක්ම මේ හදලා තියෙන්නේ මම විදේශිකයන් සඳහා. මොකද ඒගොල්ලෝ ගොඩක් බර දේවල් අරන් යන්න කැමති නැහැ. මේ වගේ පොඩි දෙයක් මතක සටහනක් විදිහට අරගෙන යන්න ඒගොල්ලෝ පෙළඹෙනවා ගොඩක් වෙලාවට. දැන් ඔබ ඔය දාගෙන ඉන්න කරාබු දෙකත් මැටි වලින් නිර්මාණය කරපු කරාබු. ඔව්. මැටි බෝල වලින් තමයි හදලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ආභර නිර්මාණය කරන්නත් පුළුවන්. විස්තර භාණ්ඩත් පුළුවන්. මාල පෙන්ඩන්ට් හදනවා. ඊට අමතරව විසිතුරු දේවල් ඒ කියන්නේ කැලෙන්ඩර් වගේ දේවල්, බර්ත්ඩේ කාඩ් ලස්සනට තියන්න පුළුවන් විසිතුරු කියන්නේ කාමරයක ලස්සන කරන්න පුළුවන් විසිතුරු දේවල් ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් මැටි වලින්. ඔය නිර්මාණ අතර මේ වැඩිපුර සාමාන්‍යයෙන් ඉල්ලුමක් පවතින්නේ වර්තමානයේ මොන විදිහේ නිර්මාණ වලටද? ඔබ කව විසිතුරු භාණ්ඩ පුළුවන්, ආභරණ පුළුවන්, සානුකුත් දේවල් කරන්න පුළුවන් කියන දේ. හැබැයි ඉල්ලුම පැත්තෙන් ගත්තාම වෙනදපර වටිනාකම් පැත්තෙන් ගත්තාම ඔබට දැන් දැනලා දැන් ඔබ වසර කිහිපයක් මේ ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙක් විදිහට එහෙම වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ කොයි වගේ අංශයකටද? විසිතුරු මල් බඳුන් වලට ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව ගොඩක් අය දැන් පෙළඹිලා තියෙනවා මැටි භාජනවල මල් පැල හදලා තියාගන්න. කැක්ටස්, පෝච්චි, ඇන්තූරියම් වර්ග එහෙම ඒ වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ගොඩක් පැන්සල් රඳවන වගේ දේවල් මේ නිර්මාණ සාමාන්‍යයෙන් මිල පරාසයක් විතර ගත්තාම සාමාන්‍යයෙන් කොහොමද ඒ කියන්නේ මිල ගණන් එහෙම
ලොකු මිලකට අලෙවි කරන්න දේවල් තියෙනවද නැත්නම් සාමාන්‍ය මිල ගන්න නැත්නම් මේ වගේ විස්තර භාණ්ඩයක් උනත් මිලදී ගන්න හැකියාව තියෙනවද කොහොමද? විවිධ මිල ගණන් වල තියෙනවා. ඒ කියන්නේ අපිට නිර්මාණයට යන කාලයත් ඒ සඳහා වැය වෙන මැටි ප්‍රමාණයත් වර්ණ ගන්නනකොට යන වියදම ඒ හැමදේමත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. මොකද අමුද්‍රව්‍ය මැටිම වුණාට ඊට වඩා බොහෝ දේවල් මේ නිර්මාණයට එකතු වෙනවානේ. එකතු වෙනවා අනිවාර්යයෙන්ම. ඔව්. අනිත් දේ තමයි අපිට මේක පොඩියට පෙවුනට මේ සඳහා මැටි ගොඩක් භාවිතා කරනවා. භාවිතා කරනවා. මේක මැටි හදනකොට තියෙන බර නෙවෙයි මේක වේලුණාට පස්සේ. ඒ බරත් නෙවෙයි ඊපස්සේ පිච්චුවට පස්සේ තියෙන. ඒකට මැටි ගොඩක් ප්‍රමාණයක් අඩු වෙනවා. මේ මැටි වල වැඩිපුර තියෙන වතුර. භාගයක් විතරම අයින් වෙලා තමයි අපිට මේ නිමාවේදී මැටි ලැබෙන්නේ. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි අර පැතලිම ස්වරූපය නෙමෙයිනේ දැන් සාමාන්‍යයෙන් අපි යම්කිසි දෙයක් නිර්මාණය කළ මේ මල් බඳුනක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් විසුරු භාණ්ඩයක් වෙන්න පුළුවන් නිර්මාණය කරලා අපි දකිනවා පින්සලකින් යම්කිසි ආර්ට් එකක් හදලා තියෙනවා. හැබැයි ඊට වඩා අපි අර මේ මෙතනදී අපිට දකින්න පුළුවන් හරි ලස්සනට ඔබ මලක් හිම මල් වැලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ දෙයක් කරන්න දැන් හරි සියුම්ම කළ යුතු දෙයක්. අපි ඒ ගැන කතා කරමු. ටිකක් ඒක අපහසු කියලා මට හිතෙනවා දැක්කාම කාලය වුණත් වැඩිපුර වැය වෙනවා ඇති කියලා අපිට බලන්නත් අවස්ථාව ලැබෙයි. අපි කතා කරොත් ඒ නිර්මාණය ගැන. ඇත්තටම මැටි වලින් මල් හදන එක ඇත්තටම ගොඩක් අමාරු වැඩක්. ඒක හරි සියුම්ම කරන්න ඕනේ. මැටි ඉක්මනට ඉරි තලනවා. ඉතින් ඒක නිසා තෙතමනේ රඳවගෙන අතින්නේ ඕක අපි නිර්මාණය කරන්නේ. ඔව්. ඒක තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්න හරිම සීරුවට කරන්න ඕන දෙයක්. ඒතර ලොකුම කාලයක් වැය වෙනවා මල් හදන්න. සකපොරුවේ භාජනයක් හදන්න විනාඩියක් දෙකක් ගියාට සමහර මලක් හදන්න විනාඩි 10ක් විතර යනවා. ලොකු කාලයක් යනවා. ඔව් ඒක කැඩෙනවා, පෙති තැලෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් හදන්නේ. ඒ වුණාට ඒක ආසාවෙන් කරද්දි කරන්න පුළුවන්. පුළුවන්. අපි දකිනවා හරියම ලස්සනට හරි පිළිවෙලට අර කිසිදු වෙනසක් නැතුව මේ මලේ හැඩය සියලුම දේ ඒ විදිහටම ඔබ නිර්මාණය කරලා තියෙන. ඉතින් අර ඔබ කියනවා ඒ ගතවන කාලය සාය වෙනුවෙන් දක්වන මහන්සි හරි සියුම් දෙයක්. ඒව ලේසිනේ. අර මිල තීරණය වෙන්නේ තර ඔබ කිව්වා වගේ ඒ සියලු දේවල් එකතු වෙලා කොහොමද දැන් විදේශිකයන් ගැන එහෙම දැන් අපි දකිනවා ගොඩක් ලංකාවට ආවට පස්සේ අපේ රටේ දේවල් එක්ක ඔවුන් හරි කැමති අපේ රටටම අපිට ශ්‍රී ලංකාවට ආවෙනික දේවල් ලබා ගන්න මේ මැටි කර්මාන්තයේදීත් ඒ සඳහා ඔවුන්ගේ මෙතන විශේෂ කැමැත්තක් අවධානයක් ලැබෙනවා ඇති. කොහොමද දැන් ශිල්පිනියක් විදිහට ඔබට ඒක දැනලා තියෙන්නේ? මොකද ඔබ විවිධ අවස්ථාවන් වලට සහභාගී වෙනවා. අපි දකින ප්‍රදර්ශන වලට ඔබ සහභාගී වෙනවා කියලා ඔබ කිව්ව ඒ වගේ අවස්ථාවලදී කොහොමද ඔවුන්ගේ තිබෙන ඉල්ලුම සහ කැමැත්ත මේ මැටි භාණ්ඩවලට? විදේශිකයන්ගෙන් අපේ ශ්‍රී ලාංකිකයන්ට වඩා ඉල්ලුමක් තියෙනවා විදේශිකයන්ගෙන්. මොකද එයාලා ගොඩක් මේ දේවල් අගය කරනවා. මේවා පරිසරය හා බැඳිච්ච දේවල් නිසා ඒගොල්ලෝ ගොඩක් ආදරේ ඒවට. මම අතට මේ වගේ නිර්මාණ කරන්නේ ගොඩක් වෙලාවට මේක ඉන්නේ අලියා. අපේ ලංකාවේ එයාලා අපේ ලංකාවට අලියා ගැන විශේෂයි. ඉතින් ගොඩක් කැමති ලංකාවේ මේ අලි වගේම මැටි විදිහට එයාලා කැමති. මොකද ගොඩක් රටවල තියෙන සෙරමික් භාණ්ඩ තියෙන්නේ. මැටි භාණ්ඩ තියෙන අඩුයි. ඉතින් එයාලා අපේ රටට ආවේනික සංකේත තියෙන දේවල් වලට වැඩි කැමැත්තක් තියෙනවා. පෙන්ඩන්ට් එකක් වුණත් ගොඩක් අයට අලියෙක් ඉන්න එකක් මොකක් හරි සීගිරිය වගේ තිබුණොත් දෙයක් ඒ වගේ දේවල් එයාලා ගොඩක් ගන්නවා. එතකොට විශේෂයෙන් කැමැත්තක් තියෙනවා අර තේ කෝප්පයක් තියෙනවා මැටි වලින් හදපු. ඉස්සරහම තියෙන තේ කෝප්පෙට නේද? ඒකටත් ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා විදේශිකයන්ගේ. ඉන්දියානු ජාතිකයන්ගෙන් විශේෂම මේ තේ කෝප්පෙට තියෙනවා තේ කෝප්පෙට. මොකද හේතු වෙන්නේ නැත්තේ? මම හිතන්නේ ඒක රසම් මෙහෙම ගොඩක් පාවිච්චි කරනවා. මමට ගොඩක් අවස්ථාවලදී මේ ඉන්දියන් ජාතිකයෝ ආවට පස්සේ යාළ වැඩිපුර කෝප්ප තමයි අරගන්නේ. ඒ වගේ මේ හැම දෙයකම ඒගොල්ලෝ නිර්මාණශීලී දේවල් වලට විදේශිකයන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් මේ ඔබ කිව්වා වගේ දැන් ඔබට විවේකීව ඉන්න ලැබුණ කාලේ සහ අනතුරත් එක්ක ඔබට කොහොමත් ඔබට සිද්ධ වෙන යම්කිසි කාලයක් ටික විවේකයෙන් ඉන්නේ. ඒ විවේකයෙන් ඉන්න කාලය තුතම ඔබ මේ නිර්මාණවලට යොමු වෙන. දැන් අද වෙනකොට වසර ගණනාවක් ගත වෙලා තිනවා. ඔබ මේ කියන්නේ ඉගෙනගෙන මේ මැටි කර්මාන්තය, මේ මැටි භාණ්ඩ නිර්මාණය විතරක් නෙමෙයි ඔබ කරන්නේ. ඔබ අනිකුත් දේවලුත් ඔබ කරනවා විවිධ අත්කම් නිර්මාණ කියලා. ඒකත් එක්ක ගතවන ජීවිතය මොන වගේද දැන් දැනෙන්නේ? ඇත්තටම අවුරුදු 2-3ක් මම කිසිම දෙයක් නොකර හිටියා. ඒ දවස්වල ඇත්තටම මානසික වශයෙන් ගොඩක් මම පහතට වැටලා හිටියේ. ඒ කියන්නේ නිකන් ඉන්නකොට අපිට ප්‍රශ්න ඔලුවට එනවා වැඩි. මේ වගේ නිර්මාණ කරන්න පටන් ගත්තාම අපිට කාලය යනවා ඇත්තටම තේරෙන්නේ නැහැ. ගොඩක්ම මම හිතන්නේ මනසට නිකන් අපි භාවනාවක් කරනවා වගේ අපේ මහන්සිය නැති වෙන
දෙයක් තමයි මේ මැටි නිර්මාණ කියන්නේ. අත්කම් නිර්මාණ මම හිතන හැමදේම මෙහෙම තමයි. අපිට ලොකු සහනයක් දැනෙනවා ඒ දේවල් කරද්දී. අපි අතින් නිර්මාණ වෙන දේ ලස්සනට අවසන් වුණාම ඒක කවුරු හරි අගය කරාම ඒක තමයි සතුට. ඒක ලොකු සතුටක් හිතට. දැන් ඔබ වැඩි කැමැති දෙන්නේ මේ මැටි ආශ්‍රිත විසුරු භාණ්ඩ නිර්මාණය කරන එකද නැත්නම් ඔය විවිධ පබළු ආශ්‍රන බණිකුත් අත්කම් නිර්මාණ කරනවානේ ඒ පැත්තට නැත්නම් වැඩි කැමැත්තක් මේ මැටි භාණ්ඩ වලට තියනවාද? ඇත්තට මැටි භාණ්ඩ නිෂ්පාදනය තමයි මගේ වැඩි කැමැත්තක්. ඒත් මම වැඩි කාලයක් යොදවන්නේ ඒ වෙනුවෙන්. මොකද හේතුව? මැටි භාණ්ඩ වලින් අපි පබළු වගේ දේවල් වලින් කරද්දී ගොඩක් වෙලාට එකම නිර්මාණ ටිකක් තමයි කරන්න තියෙන්නේ. දැන් මැටි වලින් කරද්දී අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. අපිට හිතෙන ඕනම නිර්මාණයක් මැටි වලින් කරන්න පුළුවන්. අනිත් එක මම හිතන්නේ මැටි කියන්නේ පොළවෙන් ගන්න දෙයක්. අපි මිනිස්සු මැටි වලට ආකර්ෂණය වීමේ වැඩි ගතියක් තියෙනවා මං හිතන්නේ. ඒකින්ද වෙන්නේ නැති. ඔව් ඒ තියෙන අර බැඳීමත් එක්ක නේද? මහ පොළවේ තියෙන දෙයක් නේ. හොඳයි දැන් අපි ගත්තොත් අපි ගොඩක් වෙලාවට කාන්තාව අපේ වැඩසටහන ආරම්භන දැන් ඔබ තමත් ලොකු ආදර්ශයක් ඔබේ ජීවිතය තුළනුත් ඔබ එකතු කරනවා සමාජයට. මොකද ඔබ යම් කිසි කාලයක් අර අපි මතක් කරන අනතුරකට මුහුණ දෙනවා. ඊට පස්සේ ඔබට ඒ අනතුරත් එක්ක ඔබට අවුරුද්දක වගේ කාලයක් සම්පූර්ණ ඔබට ඇඳක ඉන්න සිද්ධ වෙනවා. ඉන්න අනතුරුව තමයි ඔබ නැවතත් හිමින් යථා තත්ත්වයටපත් වෙන්නේ. ඒ අතරේ තමයි ඔබ මේ නිර්මාණ පැත්තට යොමු වෙන්නේ. දැන් වර්තමානයේ වෙනකොට ඇත්තටම මේ ආදායමක් ඉදිරියට ගත්තත් ඔබ මේ දේවල් තුළින් උපයන දේ කොයි විදිහටද ඔබට ඔබේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන ශක්තියක් බවට පත් වෙලා තියෙන කියන කාරණේ. ඇත්තටම මම මේක විනෝදාංශයක් විදිහට පටන් ගත්තට දැන් මේක තමයි මගේ වෘත්තිය වෙලා තියෙන්නේ. මම මේකෙන් මගේ ජීවිතේ ඇති වෙන්න ගන්න මගේ වියදම් වලට ඇති වෙන්න මට ලොකු ආදායමක් ලැබෙනවා. ව්‍යවසායිකාවක්. ඔව්. ඉතින් ඇත්තටම මම හිතන්නේ මට මැටි මේ දේවල් නිර්මාණ කරන්න පටන් ගත්තට පස්සේ මගේ ආර්ථිකයත් ශක්තිමත් වුණා. අලුත් දේවල් හිතන්න නිර්මාණ ඇතුලේ වුණත් මම අහන්න හිතුන නයෝමිගේ දැන් අපි හැමදාමත් අපි දකින එකම දේවල් නිර්මාණය කරාම තියෙන ලැබෙන ඉල්ලුමට වඩා අලුත් දේවල් හිතන එක නිර්මාණශීලී වෙන එක. දැන් ඔබ මේ අපි අද දවසේ ඔබේ නිර්මාණ ටිකක් ගෙනල්ලා තියෙන මේ නිර්මාණ අතරිනුත් අපි දකින දෙයක් තමයි එකිනෙකට වෙනස් නිර්මාණ තියෙන. එතකොට මේ විවිධත්වය කොයිතරම් දුරට දැන් ඔබ ව්‍යවසායක විදිහට අපි පැත්තෙන් කතා කරොත් යම්කිසි කර්මාන්තයක් ගමන් කරන කටයුත්තක් ඉදිරියට අරගෙන යන්න මේ නිර්මාණශීලී භාවයත් එක්කන විවිධත්වය කොච්චර වටිනවාද කියලා මට අහන්න හිතෙනවා ඔබේ තියෙන අත්දැකීම් එක්ක. ඇත්තට මේක ගොඩක් වටිනවා. මොකද ගොඩක් අය කැමති මොනවා හරි දෙයක් Tamanට විතරක් තියනවාට. ඉතින් කාලංගවත් නැති Taman ළඟ විතරක් තියෙන දෙයක්. තියනවාට යුනික් වෙනවාට. ඉතින් මගේ නිර්මාණත් මම ගොඩක් වෙලාට එකම જાතියෙන් ගොඩක් හදන්නේ නැහැ. බොහෝ විට එක නිර්මාණයකින් දැන් මෙතන තියෙන නිර්මාණ මේ දේවල් වල එකයි තියෙන්නේ. මෙතන මේ තියෙන කෝපය අරගෙන අනිත් ඒවා හැම දෙයකින්ම එකයි තියෙන්නේ. ඒ වගේ වෙනස් පොඩ්ඩක් හරි වෙනසක් තියෙන නිර්මාණයක් තිබ්බම මිනිස්සු කැමති ඒකට. කියන්නේ තමන් ගාව විතරක් තියෙනවට කැමති විවිධත්වයට කැමති මිනිස්සු. ඉතින් ඒක නිසා අපි සාම්ප්‍රදායික දේවලුත් ඕනේ අපිට උයන් පිහන දේවල් වලට ගන්න ඊටික ඕනේ. ඊට අමතරව වැඩිපුර නිර්මාණාත්මක දේවල් කරන එක හොඳයි. يعني මිනිස්සු කැමති ඒ දේවල් වලට. හොඳයි දැන් මේ අපි මේ විස්තර කරගන්න භාවිතා කරන දැන් අපි දකිනවානේ යම් සමහර නිර්මාණ තියෙනවා ඔබ පේන්ට් කරපුවා. එතකොට ඒ වලට භාවිතා කරන දේවල් දැන් ඉක්මනින් අපි දකිනවා මේ සමහර දේවල් හීර්ලා යන්න පුළුවන්, මැකිලා යන්න පුළුවන්. එහෙම නැතුව ඒ ගැනත් ඔබ හිතනවාද සහ එහෙම භාවිතා කරන්න ඕන ඒ අමුද්‍රව්‍ය වල මොන හරි තියෙනවද විශේෂත්වයක්? ඔව් දැන් සායම් ගැල්වීමේදී සායම් ගැල්වීමේදී දැන් මෙතන තියෙනවා වර්ග දෙකක්. එකක් තමයි මේ රතු මැටි අමු අවස්ථාවේදී. අමු අවස්ථාවේදී පාට කරන ඒවා ගුරු එන්ගෝප් කලර්ස්. අපි පුංචි පොට් එකක් දකින්නේ ඒකද? ඔව්. දැන් මේවා තියෙන්නේ එන්ගෝප් කලර්ස්. මේවා අපි අමු අවස්ථාවේදී තමයි වර්ණ ගන්වන්නේ. ඔව්. වර්ණ ගන්නවල තමයි පුච්චන්නේ. ඊට පස්සේ ඒක එහෙම මැකෙන්නේ නැහැ. ඒ පාට. ඒක ස්ථිරවම පවතිනවා. ස්ථිරවම පවතිනවා. ඊට අමතරව අපි ෆැබ්‍රික් පේන්ට්, ඇක්‍රිලික් පේන්ට්, ග්ලාස් පේන්ට් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. අර රතු මැටි එක ඇඳලා තියෙන මේ වගේ එකක්. ඒ දේවලුත් මැටි වලින් මැකෙන්නේ නැහැ එහෙම ලේසියකට. දැන් මේ තියෙන්නේ අර මේ පුංචි කලයක් තියෙන මේක රතු මැටි. රතු මැටි එකක්. ඒකේ වර්ණ ගන්නවල තියෙන්නේ ගුරු වලින්.
ඒක රතු පාට වෙලා තියෙන ගුරු වලින්. ගුරු වලින්. ඔව් ඒකත් මැටි වලින් මැටි වගේම දෙයක් තමයි ගුරු කියන්නේ. ඊට පස්සේ ඒක වර්ණ ගන්නවල තියෙන ෆැබ්‍රික් පේන්ට් වලින්. ඒක අර හැම දෙයක්ම මික්ස්ඩ් වෙච්ච එකක්. හොඳයි. එහෙමනම් ඉතින් ස්තුතියි කියන අද දවසේ මේ කතා බහට එකතු වුණාට මැටි වලින් විසිතුරු භාණ්ඩ නිර්මාණය කරන එක තමයි දැන් අද දවසේ මේ වෙනකොට ඔබේ පුංචි ව්‍යාපාරයේ බවට පත් වෙලා තියෙන. ඉතින් මේක හරි නිර්මාණශීලී කාරණාවක් සහ අලුතෙන් හිතලා අලුත් විදිහට දැන් අපි මේ දකින්නේ කීපයයි. නමුත් දැන් මේක අලුතෙන් හිතලා කෙනෙක් කරන්න හිතනවා නම් තවත් බොහෝ දේවල් Tamanගේ නිර්මාණශීලීත්වයත් එක්ක මේ නිර්මාණ වලට වඩා වෙනස් යමක් ඕනම කෙනෙක්ට හිතලා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔබත් ඒ වගේ දේවල් අත්හදා බලමින් තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. ස්තුතියි එහෙනම් සහභාගී වුණාට අයබෝවන්. බොහොම ස්තුතියි අවස්ථාවක් ලබා දුන්නාට. හොඳයි. අපි එහෙමනම් වැඩසටහනින් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. අදට සමුගන්නව ස්තුතියි ඔබටත් හැමදාමත් වගේ අදත් අපිත් එක්ක රැඳුනට. ඉතින් ඔබේ අපිත් එක්ක ඒ ගත කරපු කාලය වෙනුවෙන් අපිට ඔබ වෙනුවෙන් අපිට යමක් අද දවසේ ලබා දෙන්න පුළුවන් වුණා කියන විශ්වාසයත් එක්ක සතුටත් එක්ක තමයි අපි සමුගන්නේ. හෙටත් උදේට එනවා ඔබ මුණ ගැහෙන්න. ගිහින් එන්නම් සුබ දවසක්. නිල ගෘහ භාණ්ඩ සැපයුම්කරු ලයින්කෝම්. ජේසු විශ්වාස කරා මානසික නිර්මලලේ වැගිරි ඔබ උදෙසා. ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වයන්න. මම ලෝකයෙන් ජයගතිමි කිසේ. ලෝකයේ ගුරුකම් වලින් ජේසුස්